හායි දසස් කිචන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. කොච්චි සැරට ගෙදරදිම රසම රස කට්ලට් එකක් හදාගන්න හැටි බලමුද? මේක හදාගන්න අපිට අල ටිකක් ඕනේ වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය ටික හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මම මේකට කැරට් එකතු කරනවා. ඒක අවශ්‍යම නැහැ. ඔයාලට තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. හොඳින් සෝදගත්ත අල ටික අවශ්‍ය කෑලි වලට කපාගෙන තම ගන්න ඕනේ. මේකෙදි ලුණු ටිකක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. අල ටික දැම්මෙනකන් අවශ්‍ය ද්‍රව්‍ය ටික කපා ගමු. මම මෙතන තම්බගත්ත අල ග්‍රෑම් 250ක් විතර අරගෙන තියෙනවා. බිලුණු ගෙඩියක්, සුදු ලුණු, ඉඟුරු, තක්කාලි ගෙඩියක්, කැරට්, හීනයට කපාගත්ත කරපිංච, අමු මිරිස්. මම මෙතනදී කට ඉවත් කරගත්ත මාළු අරන් තියෙනවා. ඔයාලට සැමන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බිස්කට් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, බිත්තර දෙකක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කෑලි මිරිස්, උඹල කඩ, කහ ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේකට අබ ටිකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මම මුලින්ම තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ ඒකට අබ ටිකක් එකතු කරනවා. අබ ටික හොඳට බැදුණාට පස්සේ ඒකට අපි කටුවත් කරගත්ත මාළු ටික එකතු කරනවා. ඒ ටික චුට්ටක් හොඳට බැද ගන්න ඕනේ. එතකොට තවත් රසවත් වෙනවා. දැන් අපි මේකට කපාගත්ත සියලුම ටික වදින එකතු කරගමු. දැන් මම මේකට සොයා සොස් මේස හැන්දක් විතර එකතු කරගන්නවා.
මේ ඔක්කොම හොඳට මික්ස් වුණාට පස්සේ අපි තම්බගත්ත අල ටික එකතු කරගමු. මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගමු. ඔන්න දැන් හරි ගානට අපේ ෆිලින් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේකේ අවශ්‍ය ගානට බෝල හදාගමු. දැන් අපේ බිත්තර ටික හොඳට පෙනෙනකන් ගෑරප්පුවක් ආධාරයෙන් මික්ස් කරගන්න. දැන් අපි හදාගත්ත ෆිලින් එක බිත්තර වල තවරලා බිස්කට් කුඩු වල තවර ගන්නයි තියෙන්නේ. මම මේ ඔක්කොම බිත්තර සහ බිස්කට් කුඩු වල තවරගෙන තියෙන්නේ. ආපහු සැරයක් බිත්තර සහ බිස්කට් කුඩු වල තවර ගන්න ඕනේ. එතකොට අපේ කට්ලට් ටිකේ ඝනකමත් වැඩි වෙනවා, රසත් වැඩි වෙනවා. දැන් මේ ඔක්කොම මේ විදිහට කරගත්තට පස්සේ ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ. පේනවනේ මේකේ ලස්සන කොච්චි සැරට ගෙදරදිම රසම රස කට්ලට් එකක් හදාගන්න මෙහෙම.